දෙන්නේ මෙහෙනේ දැන් මගේ ගෙදර අල්ලපු එක අරන් ඇවිල්ලා ඒක උගස්කාරව සල්ලි බෙදනවා මට දෙන්න නෑ කිනුට අරක ගෙල්ල බෙදන්නේ තොට නැත්නම් කියලා අහනවනේ ඒකනේ වෙන්නේ හා ආව තියන්න තියන්නේ ඇඳගෙන ඉන්න යට ඇඳගෙන ඉන්න එක විතරයි උගස් තියන්නේ ඒක ගන්න නෑනේ මොකක්වත් නැත්නම් ඒකක් තියෙනවා ඒකක් ගන්න යකෝ අපි ඉන්නනේ මං අපේ සල්ලිනේ මේ ණයට අහන්නේ නෑනේ ඊයක් ආවනගේ 100ට ආධාරයක් කරලා එවන්න උන් ගොවියෝ මේක ටෝකන් එක කිය පිටමක් දාගෙන මෙතන ඊට දෙල්ල හැමිනෙනවා දාගෙන නෑ හැටි ඉලේ ගියක් කමන්නේ මට විපන්න පටන් ගන්නවා එහෙනම් ඔය පිට මේ සල්ලි ගේන්න නැතු කෝටි දෙකක් තුනක් ගෙනලා ඉල්ල මාසෙකින් හරි බෙදන්න ඕන ඔක්කොට ආ බාලකෝ නමන කියලා නෑ බං අඩ බං දැන් දවස් මහත්තයා දැන් දවස් 6ක් ඇවිල්ලා 2000 ගණන් වලට කිට්ටු වෙන්නේ මට නේ නෑ මහත්තයාම හිතන්නේ මහත්තයා ඉංග්‍රීසි වැඩ කරන්නේ එක්කනේ ඔයාගේ පටිය දෙපාරට දෙමුත් ජීවත් වෙන්නේ කොහොමද හා ඔයා ඕකෙන් සම්පූර්ණ ටාගට් එකක් ගහන්න ඕනේ අහවල් වීට්ටුවට බබාක මේකට බබා ලෙඩෙන් ඉන්නවා නම් පත්ති කරන් දෙන්න ඔක්කොම කරන්න ඔයා අපිට මහත්තයා මොකෙන් ඉන්නේ ඔය උග්ගහකමලා මේ මිනිහට දෙන්නත් ඕනේ මේකක ණය ගෙවන්නත් ඕනේ මගේ ගෙදර ප්‍රශ්න විසඳ ගන්නත් ඕනේ ගෑන් දරුවන්ගේ ප්‍රශ්න විසඳන්නත් ඕනේ ඒ බැරි නම් අපිට මීටින් එකක් කරන් දෙන්න මේ වගේ අවස්ථාවක එහෙන් ඉන්න මොකෙක් හරි පා කියලා එක්කලා කතා කරන්න දෙන්න ඕනේ ඒ රැස්සින් අපිට දෙන්න කවදාවත් ගොවියෝ කියලා ඒ ඉන්නවනේ මොකෝ හරි දැන් මේ මිනිස්සු දැන් මේ කට්ටිය කියන්නේ ඉහෙලෙන් කියන දේ කරනවා කියලා ඉහෙලෙන් කියන දේ කරනවා නම් ඉහෙල මිනිස්සු අපිට උණ ගන්නවා රැස්සින්ම කර දීලා තියෙන අර කොටි හා කවදාවත් ගොවියෝ රැස්සින්ම දෙන්නේ නැහැ ඒවට මොනවාවත් විසඳුන්නේ නැහැ මේක තනි කර මොකක්ද අර මේ වද ගෑනික මේක වාගේ හැමදාම ඕක තමයි වැඩේ නෑ බං අපි තමයි පොන්නේ මුන්ට කප හම්බ කර දෙන එකනේ වැරද්ද තියෙන්නේ ඒකනේ කේස් එක ඒක මගේ තව හුත් ටික පුතාලා උබ්බස් ගන්න ජාතිය පස්සේ ආයින තමයි ආයිනම් මගේ මහන්සියෙන් ආයි කන්නේ නෑද ආයි නෑ දැන් දාන්නේ තේරෙනවා කොහොමද දාන්නේ අර වත්තේ ගම කියලා හෙත්තක් දැම්ම ඒකෙත් නෑනේ කිසි වැඩ පිළිවෙලක් හොඳ කෙලිපෙලාවත් වාහනයක් දාගන්න එහෙනම් බලන්න පුළුවන් නෑ මහත්තයලා කතා කරන්නේ බලන්න පුළුවන් එහෙනම් මෙවට වෙන වැඩි ලොරි කඩ එකයි ගේන්නේ අදින්නේ නෑ ඒකේ වැඩි